සිංහල පොත YouTube channel එකට ඔයාලා හැමෝම වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය කියන පොතේ ඔයාලට තියෙන 9 වෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අපි යමු පාඩමට. ඔයාලට 9 වෙනි පාඩම විදිහට තියෙන්නේ දියවර සිරිසර කියන පාඩම. ඉතින් මම දැන් 10 ශ්‍රේණියේ භාෂා පොතේ පාඩම් සහ සාහිත්‍ය පොතේ සිංහල සාහිත්‍ය පොතේ පාඩම් ගණනාවක් මේ channel එකට දැම්මා. ඒත් 11 ශ්‍රේණියේ භාෂා පොතේ පාඩමක් ගේන්න හිතුවේ මේ දියවර සිරිසර කියන පාඩම ඕගොල්ලෝගේ දෙවනි වාරයේ එන ප්‍රශ්න පත්‍රයට සහ ඔයාලට සාමාන්‍ය පෙළදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගණනාවකින් යුක්ත වෙන්න පුළුවන් පාඩමක් වෙන නිසා. ඉතින් එහෙනම් අපි බලමු මොනවද මේකෙන් අහන්න පුළුවන් මේ වැදගත් ප්‍රශ්න කියලා. මේකේ මේ මුලින්ම තියෙන කොටසේ එහෙම වැදගත් යමක් ගන්න නැහැ. ඒ වගේම ඔයාලට මේ දියවර සිරිසර කියපු ගමන් මෙන්න මේ පින්තූරේ මතක් වෙන්න ඕන. මොකද මේ පින්තූරේ මතක් වෙද්දී ඔයාලට මේ ප්‍රශ්න ඉක්මනින් මතක් කරගන්න පුළුවන් වෙනවා. මේ පොතේ මෙතන මේ පාඩම යන්නේ නිවේදකෙක් සහ ආරාධිතයන් කියන ජගත් මහතා වගේ කට්ටියත් එක්ක කෙරෙන හොඳ සංවාදයක්. ඉතින් මේ සංවාදේ හැම කරුණක්ම අපිට පාඩම් කරගන්න ඕන කියලා එකක් නැහැ. එතකොට මේ බලන්නකෝ මම දැන් ඉස්සරහට ගෙන හැම පාඩමකම ඔයාලට ඔයාලගේ පේපර් එකේ අහන්න පුළුවන් වචන තියෙනවා. ඒ කියන්නේ අක්ෂර වින්‍යාසයත් එක්ක දැන් සමහර විට දැන් මෙතන තියෙන පෘෂ්ඨයෙන් කියන වචනය විදි 3කට දීලා මොකක්ද හරි වචනය කියලා අහන්න පුළුවන්. ඒ නිසා මේවා ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් ඉස්කෝලේ අසාලිවීම කරවනවා නම් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් Taman තනියම පුරුදු වෙන්න පුළුවන් මේ වචන ලියලා. පෘෂ්ඨයෙන් කියන වචනය ඊට පස්සේ මේ පෘථිවි කියන වචනේ. පෘථිවි කියලා අපි කියන්නේ. ඊළඟට මේ සැලලිහිණි සංදේශ කියන වචනය. ඒ අනිත් පිටුවේ එක තියෙන. දැන් මම කලින් ඕගොල්ලොන්ට ගෙනාවේ 74 පිටුව. ඊට පස්සේ මම ආවේ 75 පිටුවට. ඒකේ තමයි වැදගත්ම කාරණාව ඔයාට බලා ගන්න වෙන්නේ. උදක පාරිශුද්ධිය. මෙන්න මේ උදක පාරිශුද්ධිය කියන තැනින් වැදගත් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද මේ උදක පාරිශුද්ධිය කියන්නේ? ඕකේ අර්ථය ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම ලියන්න අහන්න පුළුවන්. එතකොට ඒකේ තේරුම තමයි ජලයෙන් නැතිවන පිරිසිදු බව කියන එක. පාරිශුද්ධිය කියන්නේ පිරිසිදු බවනේ. එතකොට උදක කියලා කියන්නේ ජලය. එහෙනම් ජලයෙන් නැතිවන පාරිශුද්ධිය පිරිසිදු බව කියන එක තමයි ඕකේ තේරුම වෙන්නේ. ඕක ඒ වචනේ දීලා ඔයාලගෙන් අහන්න පුළුවන් මේකේ අර්ථය මොකක්ද කියලා. ඒක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. ඊළඟට 75 පිටුවේ අන්තිමටම තියෙන වචනයක් තමයි මේ අර්බුදය කියන්නේ. ඉන්නේ ඒකත් බලා ගන්න. අපි යනවා 76 පිටුවට. මේ තියෙන්නේ ඒකේ වචන උඩම හරියේ තියෙන සනීප ආරක්ෂක බල ශක්තිය. පල්ලෙහා කොටසේ තියෙනවා කලමනාකරණය ශිෂ්ටාචාරය. ওই වචන ටික ඕගොල්ලෝ ටිකක් නෝට් කරගෙන තියාගන්න ඕන. ඊට පස්සේ 77 පිටුවේ උඩ කොටසේ තියෙනවා මේ නෙළුම් කියන වචනේ. දැන් ගොඩක් දෙනා මේ නෙළුම් කියද්දි මෙතනදී අර එළුළු යන්න කියලා අපි කියන්නේ මූර්ධජ ල එකට පාපිල්ල දාලා ලියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක වැරදි. අපි නිවැරදිවම ලිව්වොත් මෙහෙම තමයි නෙළුම් ලියන්නේ. ඊළඟට පාංශු කාදනය කියද්දි කාදනය මහ ප්‍රාණක ප්‍රතිසංස්කරණය. ඊළඟට 78 පිටුවට આવොත් මේ හරිය එහෙම වැදගත් කරුණක් නැහැ. මේ තියෙන්නේ උදක පාරිශුද්ධිය කියන්නේ ජලයෙන් නැතිවන පිරිසිදු බව. මෙතනින් ඔයාලට අරුත් පැහැදිලි කිරීම ගන්න පුළුවන්. අනිත් ඒවා නම් ඒ තරම් වැදගත් නැහැ. බ්‍රහ්ම සහ්‍යතාව කියන එක ලාවට බලා ගන්න. එච්චරයි මේ පාඩමේ ඔයා දැනගන්න ඕනයි කියලා තියෙන්නේ. ඒත් එක්ක මට හිතුණා මේ 10 වෙනි පාඩම ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් කියන පාඩම ගැනත් කතා කරත් හොඳයි කියලා වීඩියෝ එක පොඩි නිසා බලන්නකෝ මේ තුමා තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා වන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේහි නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන්නේත් මෙතුමාවම තමයි. මේ තියෙන්නේ. ඉතින් මේකෙත් ওই වගේ වචන ටිකක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන වචනය, උද්ඝෝෂණයන්හි ප්‍රතිඵල කියන වචනය, රාජ්‍ය මන්ත්‍රණ සභාව, විශ්වවිද්‍යාල වාස්තු විද්‍යාඥ ජෙනින්ග්ස් මහතා තමයි මේ දේවල් කරන්නේ. එතකොට මේ තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයක කොටසක් පීඨ විදිහට තමයි වෙන් කරලා තියෙන්නේ. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන එකේ නිර්මාතෘවරයා වන්නේ මෙතුමා තමයි. ගොඩක් සෝදාහක පරිසරයකනේ මහනුවර කියන ප්‍රදේශයේ තියෙන ඒ නිසා මේ මෙතුමා මොකද කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ කාලේ පේරාදෙණිය කියලා දන්නේ නැහැනේ. ඒ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය කියන ඒ සෝදායක පරිසරයක් තියෙන ප්‍රදේශයේ පිහිටෙව්වොත් හොඳයි කියලා තීරණයකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව තමයි මේ විශ්වවිද්‍යාලය මේ ප්‍රදේශයේ පිහිටවන්න කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. 84 85 පිටුවේ වැදගත් යමක් නැහැ.
ඊළඟට මේ පාඩමේ තියෙන තවත් වැදගත්ම කොටස තමයි මෙන්න මේ ස්වචරිතාපදානයක් ලියලා තියෙනවා මෙතුමා. ඒක තමයි පේරාදෙනියට යන මග. හරිද? ඕක තමයි පේරාදෙනිය මාවත කියලා කියන්නේ. කියන්නේ පේරාදෙනියට අර the road to පේරාදෙනිය කියන එක තමයි ඔය කියන්නේ. එතකොට මේක ස්වචරිතාපදානයක්. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. ඊට අමතරව ලිඛිත අභ්‍යාසය කරන්න පුළුවන් ඔයාට. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයත් එක්ක කතා කරන්න ඕන වුණේ. පාඩම් දෙකක් සම්බන්ධව අපි කතා කරා මේ පොඩි කාලය තුලත. සිංහල භාෂාව හා සාහිත්‍ය 11 ශ්‍රේණිය පොතේට අදාළ දෙවන වාරයට අදාළ පාඩම් දෙකක් මම